2022 නිර්මාණය වෙච්ච ආර්ථික අර්බුදයටත් වඩා වැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය කරන මේ ගමන් මාවතෙන් කඩිනමින් බැහැර වෙන්න කියන එක තමයි තමුන්නාන්සේලාගෙන් අපිට ඉල්ලීම් කරන්න තිබෙන්නේ. අපි දන්නවා බොරුව කියන එක එක්ස්පයර් වෙනවා. බොරුව කියන්නේ කල්ලිකුත් වෙන දෙයක්. දැන් මේගොල්ලෝ බලයට ආවේ කල්ලිකුත් වෙන බොරුව විකුණලා. දැන් බොරුව කල්ලිකුත් වෙලා ඉවරයි. නැවත බොරුව වලින් මේ රටේ ජනතාව හරි මේක පිළිබඳ අවබෝධයක් තියෙන හරි රවටන්න බෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. අවුරුදු 3කට පස්සේ හැරිලා බලනකොටත් අපි හිටපු තැනට වඩා නරක තැනකට මේ ආර්ථිකය මූල්‍ය අරමුදල මේ රජය විසින් අරන් ගිහිලා තිබෙනවා. 2022 මේ රට බංකොලොත් වෙනකොට කැබිනට් මණ්ඩලයෙන් පාර්ලිමේන්තුවෙන් අහන්නේ නැතුව අප්‍රේල් මාසේ මේ රජයේ රාජ්‍ය මූල්‍ය බංකොලොත් භාවයේ ප්‍රකාශයට පත් කරලා අපගේ විරෝධතාවය මත ඒ කරන අවස්ථාවේදී ලංකා රජයේ ණය තිබුණේ විදේශීයන්ට ඩොලර් බිලියන 34යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කරලා අවුරුදු 3මාරකට පස්සේ ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට මේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 54කට ගිහිල්ලා තිබෙනවා. එතකොට ඩොලර් බිලියන 20කින් ණය ප්‍රමාණය වැඩි කරලා ඒකට පොලි ආය කරගන්න අර ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ ප්‍රාග්ධන වෙළඳපොලේ නියෝජිත කාර්ය භාරය ඉටු කරනවා කියලා අපි කියපු එක නෙවෙයිද මේ ඉෂ්ට වෙමින් තියෙන්නේ. මේකට රජය උත්තර දෙන්න ඕනේ. 34ට ආර්ථිකය බංකොලොත් වුණා නම් ඩොලර් බිලියන 54ට කුමන ආකාරයේ බංකොලොත් භාවයක් නිර්මාණය වෙයිද කියන සැකය අද ලංකාවේ ආර්ථික විශේෂඥයන් මතු කරමින් ඉන්නවා. ලෝක ආර්ථික විශේෂඥයන් මතු කරමින් ඉන්නවා. මේක සුළු කොට තකන්න බැරි ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. මහ බැංකුව අධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඇවිල්ලා වැඩබාර ගත්තා. මේ අර්බුදය කළමනාකරණය කරගන්න බැරි වුණා. එයාට යන්න තැනක් තියෙනවා. ඔහු මහ බැංකුව අතහැරලා මේ තනතුරින් ඉල්ලලාස් වෙලා එයා ඕස්ට්‍රේලියාවට යයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙයි. එයාට විශ්‍රාම වැටුප් තියෙනවා. ඒකට ජීවත් වෙන්න ඕනි ක්‍රමයක් තියෙනවා. හැබැයි ඔබ සහ අපි මිලියන 22ක් වෙච්ච මේ රටේ ජනතාවට දාලා යන්න රටක් නැහැ. මේ රටේ තමයි ඉන්න වෙන්නේ. මිලියන 22ක් වෙච්ච ජනතාවගේ අනාගතය මේ රටේ ආර්ථිකයේ අනාගතය මෙවැනි නියෝජිතයන්ට පමණක් තනියම තීරණය කරන්න නීති බලගන්නලා තිබෙන මහ බැංකුවට ඒකාධිපතිත්වය දීලා තිබෙන පනත සංශෝධනය කළා මේ ජනතාවාදී කියන ආණ්ඩුව ඇයි ඒක සංශෝධනය කළා රටේ ආර්ථිකය ශක්තිමත් කරන ක්‍රියාමාර්ග වලට යන්නේ නැති කියන එක අපි අහනවා. අද මේ රජය මේකට උත්තර දෙන්න අවශ්‍යයි. ඒ වගේම තමයි අපේ රටේ සම්පත් පාවිච්චි කරලා යන එක කොරහක් බිඳගෙන යන්නද මේ ආර්ථිකය සමූල කඩාවැටීමකට ලක්වන එකට පිළිතුරු සපයන්න ඇයි ඉදිරිපත් වෙන්නේ නැත්තේ කියන කාරණාව අපි ප්‍රශ්න කරන්න අවශ්‍යයි. මේ රටේ ජනතාවගේට දීපු පොරොන්දු ජනතාව මහා විශාල අපේක්ෂාවන්ගෙන් ඔබ බලයටපත් කරගත්තේ ඒවා ඉටුකරන්න ක්‍රියාකරන්න. එහෙම නැත්නම් 2022 නිර්මාණය වෙච්ච ආර්ථික අර්බුදයටත් වඩා වැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය කරන මේ ගමන් මාවතෙන් කඩිනමින් බැහැර වෙන්න කියන එක තමයි තමුන්නාන්සේලාගෙන් අපිට ඉල්ලීම් කරන්න තිබෙන්නේ. ඒගොල්ලෝ කියනවා නම් 2027 මාර්තු වලින් පස්සේ මේ රටට ණය ගෙවා ගන්න හැකියාවක් නැති වෙන්න තියෙන ඉඩ වැඩි කියලා. ඒගොල්ලෝ කියනවා නම් ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ස්වාරිත්ත බැඳුම් කර හෝ වෙන ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ ණය ලබා ගැනීමේ හැකියාවක් මේ රජයට හා මේ රටට නැහැ කියලා. තව කොහොමද ඒගොල්ලෝ ඇවිල්ලා හොදන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හරි මුදල් ඇමතිවරයා හරි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කොහොමද කියන්නේ? ඒ අයට උපදෙස් දෙන අයම තමයි කියන්නේ මේක කරගෙන යන්න බෑ කියලා. ඒ නිසා ඒක සම්පප්පලාපයක් විතරයි. ඒ අපි දන්නවා බොරුව කියන එක එක්ස්පයර් වෙනවා. බොරුව කියන්නේ කල්ලිකුත් වෙන දෙයක්. දැන් මේගොල්ලෝ බලයට ආවේ කල්ලිකුත් වෙන බොරුව විකුණලා. දැන් බොරුව කල්ලිකුත් වෙලා ඉවරයි. නැවත බොරුව වලින් මේ රටේ ජනතාව හරි මේක පිළිබඳ අවබෝධයක් තියෙන හරි රවටන්න බෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. අපේ අලුත් වීඩියෝස් බලන්න Facebook පිටුවට ලයික් කරලා YouTube channel එක subscribe කරන්න.